දැන් මම අධ්‍යක්ෂකවරයා ඉද්දි තමයි මහ බැංකු බැඳුම් කර වංචාව ආවේ. ඒක ගරු ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරුතුමන්ලා දෙන්නෙක් සහභාගී වුණු මේ කොමිසමකින් තමයි කරේ. මේ ඒ වාර්තාව බේස් කරගෙන තමයි අපිට ඉන්ක්වයරි කරන්න දුන්නේ. ඒ ඉන්ක්වයරි එක ආපුවාම මම මගේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාට දැන් එතුමා මේ බොඩිගාඩ් කියන්න පුළුවන් කෙනා තමයි ගෙනහල්ලා ඩිරෙක්ටර් කරේ. ඒ කොහොමුණත් ඒ අම්පායිල මහත්තයාට මම මේ මහ බැංකු බඳුන් කරේ සම්බන්ධ කළ යුතු දේවල් මගේ අත්තකුරෙන් නියෝග 36ක් දාලා දුන්නා. මෙන්න මේවා කරන්න කියලා. ඊට පස්සේ යා ටික කාලෙකින් දවසකදී මට ඇවිල්ලා කිව්වා සර් ප්‍රශ්නයක් තියෙනවා. මේ මම මොකද්ද කියලා. සර් මේ චෙක් එකක් රියලයිස් වෙලා තියෙනවා සුජීව සේනසිංහ කියලා. මේ රියලයිස් වෙලා තියෙන කාර්යය තියෙනවා සුජීව සේනසිංහ. එතකොට නියෝජ්‍ය ඇමතිවරයෙක්. එයාගේ මේකට මං කිව්වා ඉතින් ඕක ලියලා දීලා දෙන්න ඔයා ගෙන්නන්න ඕක ගෙන්නලා ලියන්න කියලා. ඉතින් එයාගේ රියදුරා තමයි ඒක මාරු කරලා තිබුණේ. ඊට පස්සේ ඒක මේව කරන්න මේ රියදුරාට මැසේජ් දුන්නාම සුජීව සේනසිංහ එමතුමා මට කතා කරා. කතා කරලා මොකද ශානි මගේ මෙයාට එන්න කියලා තින්නේ. මං කොහොමද මෙන්න මෙහෙම මේ චෙක් එකක් රියලයිස් වෙලා තියෙනවා. මේ සෑට කියලා. ඒ පාර කිව්වා මේ ඕක මම මේ ජීප් එකක් විකුණා ඒකට දීපු මේ චෙක් එකක් කියලා. මං කොයි ඉතින් මේ ප්‍රශ්නයක් නැහැ නේ සර් ඇවිල්ලා ස්ටේට්මන්ට් එකක් දෙන්න අපි එන්න කියන්නම් කියලා. ඒ පාර ගිහලා පැය දෙකකින් විතර ආපහු කිව්වා ශානි මේ ජීප් එක මේ විකුණන එකට කලින් තමයි මේක වෙලා තියෙන්නේ කියලා. මං කොයි ඉතින් පිළිගන්න පුළුවන් එකක් කියන්න අපි ඔක්කොම වෙරිෆයි කරනවා කියලා. ඉතින් ඊට පස්සේ යාගේ රියදුරා ඇවිල්ලා කිව්වා එමතුමා චෙක් එකක් මාරු කරන්න දුන්නා මං විල්ලා මිලියනයක් ගෙනල්ලා දුන්නා මේ ලක්ෂ 10ක් එතුමාගේ අතට දුන්නා කියලා. ආයි සති දෙකක් විතර ගිහිල්ලා ආයි අම්පාවිල කියනවා සර් තව චෙක් දෙකක් රියලයිස් වෙලා තියෙනවා මේ account එකට කියලා. ඊට පස්සේ ඒකත් බැලුවාම ඒකේ වෙනත් සිකියුරිටි නිලධාරියෙක් එයාගේ ඉන්දිමේ කළා තිබුණේ. ඒක ගෙන්නුවාම එතකොට හිටපු අපේ මේ නීති හා සාමය අමාත්‍යවරයා හිටියේ රංජිත් මතුම් බණ්ඩාර මහත්තයා. එයා මට කතා කරලා කිව්වා ශානි මොකද්ද මේ සුජීවගේ ප්‍රශ්නේ කියලා. මං කිව්වා මෙන්න මෙහෙම එකක් තියෙනවා සර් කියලා. දෙපාර කිව්වා මේ ඕක ගොඩින් බේරන්න බැරිද කියලා. මං කිව්වා සර් ඉතින් මේ ලක්ෂ 50ට වැඩි ඒවා තමයි CID එකට එන්නේ. ගොඩින් බේරන්න පුළුවන් ඒවා නෙමෙයි. අනිත් එක මේක කමිෂන් රිපෝට් එකක් බේස් කරලා තියෙන්නේ. මේක මනම් මන්ට නම් ඒව කරන්න බෑ සර් කියලා. නෑ මේ ඕක ප්‍රයිම් මිනිස්ටර් ඕකට හරි ඉන්ට්‍රස්ට් ඔයා කෝල් එකක් දෙන්න ප්‍රයිම් මිනිස්ටර්ට කියලා. ඊට පස්සේ ප්‍රයිම් මිනිස්ටර් හිටියේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඉතින් මං කිව්වා මට ප්‍රොටෝකෝල් එකක් නෑ සර් එහෙම කතා කරන්න කියලා. ඊට පස්සේ කිව්වා නෑ මමනේ කියන්නේ කතා. මං කිව්වා සර් කිව්වට කතා කරන්න බෑ මට සර්ට කතා කරන්න බෑ. දැන් සර් කෝල් එකක් ගන්න කිව්වා. ආයෙනම් මං කියන්නම් කෝල් එකක් ගන්න. මං කිව්වා ඉතින් ඒක එම්බැරසිං පොසිෂන් එකක්. ඒක කරන්න එපා සර් කියලා. කියලා මගේ සීනි DIGට කිව්වා. රවිසේන රත්න මහත්තයාට. ඉතින් එතුමා නිසා තමයි මට මේ දේවල් කරන්න පුළුවන් වුණේ වෙන මගේ අම්මගෙන් තාත්තගෙන් හම්බ වෙච්ච ඥානයි රවිසේන රත්න මහත්තයාගේ තිබුණු ඍජු මේ තීරණ ගන්න නිවැරදි මඟ පෙන්වීම සහ පෙනී හිටපු 87000ක් වෙන පොලිසියෙන් මට මං වෙනුවෙන් මං නිවැරදි කියන්න හිටපු එකම කෙනා රවිසේන රත්න මහත්තයා. ඉතින් අන්තිමට එයත් රිමාන්ඩ් වුණා මට උදව් කරපු හින්දා. දැන් එයාගෙනුත් පරිගන්න මේ පුළුවන් තරම් උත්සාහ ගන්නවා. ඊට පස්සේ රවිසේන රත්න මහත්තයා කිව්වා උඹ ඕක මේ IGට කියන්න කියලා. පූජි ජයසුන්දර මහත්තයා. පූජි ජයසුන්දර මහත්තයාට කිව්වා හොඳයි කතා කරපු නැති එක මම PMට කතා කරන්නම් කියලා. ඒ පාරේ එයා කතා කරලා කිව්වා මේ හවස මුකුත් ප්‍රෝග්‍රෑම් තියෙනවද මං කිව්වා නැහැ කියලා. එහෙනම් මේ හවස හම්බ වෙන්න කියලා කිව්වා PM මේ මාත් එක්ක යන් කියලා. ඒ පාර 5:06 විතර වෙනකන් ඉඳලා මම ඇහුවා පූජි ජයසුන්දර මහත්තයන් සර් වෙලාව කිව්වේ නැහැ ඉන්න පොඩ්ඩක් අහලා කියන්න මටත් අහන්න බැරින කියලා රාත්‍රී 10ට එන්න කිව්වා. මේ 5th lane එකට. ඒ පාර එතෙන්ට ගියා. යාම පූජි ජයසුන්දර මහත්තයා ටිකකින් ආව ඉල්ලා මහත්තයා කතා කරගෙන ඉඳලා මට එන්න කියලා. ඊට පස්සේ අගමැතිතුමා ඇහුවා මේ මොකද මේ සුජීවගේ ප්‍රශ්නේ? මම ඉතින් කිව්වා මෙන්න මේ එකක් වෙලා තියෙනවා. චෙක්ස් 3ක් රියලයිස් වෙලා තියෙනවා මේ කියලා. ඊට පස්සේ කිව්වා මේ ඔය ඉතින් දේශපාලකයන්ට ඕන කෙනෙක් කුඩුකාරයන්ට කසිප්පුකාරයන්ට ඕන සල්ලි දෙන්න පුළුවන් කිව්වා.
මං කොස මේ කුඩුකාරයොත් මේක දීපු එකක් නෙමෙයි මේ ඇවිල්ලා මෙන්ඩිස් කම්පැනි එකකින් ගියපු චෙක්ස් තුනක් මේ රියලයිස් වෙලා තින්නේ මේකයි කියලා. නෑ මගේ account එකත් අරගෙන බලන්නකෝ ඕන තරම් මිනිස්සු ඩොනේට් කරලා ඇති කිව්වා. මං කොස මේක එහෙම ගන්න සර් ලෝයර් කෙනෙක් නේ. මේ තියෙන ඔක්කොම දින 14ක් ඇතුළත මට ෆැක්ස් රිපෝට් කරන්න වෙනවා උසාවියට. ඒකින්ද මට මේක හෙට උදේ 10ට නීතිපතිතුමා එනවා. එතකොට මම මේක මේ කායතුමත් එක්ක කතා මම කිව්වා ඉතින් එතුමා ලිඛිතව දුන්නත් මට ව්‍යවස්ථාපිත නීතිය උල්ලංඝනය කරන්න ඒක බලයක් හම්බ වෙන්නේ නැහැ. මට බෑස කියලා. ඔව්. යන්නේ එළියට බූරුවා කිව්වා. ඉතින් ආවා නීතිපති දෙපාර්තමේන්තුවේ මේක සම්බන්ධව කටයුතු කරපු නිලධාරීන් ඔක්කොම දන්නවා. ඊට පස්සෙන් තම ෆැක්ස් රිපෝට් කරා. අනේ